පාස්කුරු ප්‍රහාරය පිළිබඳ ලියපු පොත මම ගරු ඇමතිතුමාත් ඉන්න නිසා ඇමතිතුමාගේ අවධානයට කියන්නම් යොමු කරන්නම් 2021 22 කාලයේදී මේ වගේම පොතක් පිල්ලයන් ලිව්වා. ඒ පිල්ලයන් ලිව්වේ පොත වේට්ටයි කියන නමින් දෙමළෙන් ලිව්වේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ඉන්න ඕන පුද්ගලයෙක් දන්නවා පිල්ලයන්ට පොතක් ලියන්න පුළුවන් තත්ත්වයේ මිනිස්සෙක්ද නැද්ද කියලා. ඒතර මේ පොත ලිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම වගකීමෙන් කියන්නේ රොහාන් ගුණරත්න කියන පුද්ගලයා. මේ රොහාන් ගුණරත්න කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාලා ඕන කෙනෙක් Google කරලා බලන්න පුළුවන්. මෙතුමාගේ තියෙනවා එතුමා Professor of Security Studies at a Technological University. මම නම් දන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි Security Studies කොහොමද Technology University එක උගන්වන්නේ කියලා. මේ පිළිබඳව ගරු අමතිතුමනි ඔබතුමා ඕනනම් විශේෂ ඔබතුමාගේ යටතේ ඔබතුමා විශේෂ කමිටුවක් නැත්නම් විශේෂ පරීක්ෂණයක් කරන්න ඒ පිල්ලයන්ට පොත ලියන්න ඒ රොහාන් ගුණරත්නගේ තොරතුරු ලබා දුන්න පුද්ගලයා මම ඔබ වෙතට යොමු කරන්නම්. එතුමාගෙන් තොරතුරු ටික අරගෙන මෙහා පොත ලියනවා ඒක පිල්ලයන් එලි දක්වනවා. ඉතින් දැන් මේ අලුත් පොතක් ගම්මන්පිල මන්ත්‍රීතුමා ලියලා තියනවා කියන්නේ මම මේ පොත කියුවෙත් නැහැ කියවන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අපිට පැහැදිලි සැකයක් තියෙනවා ඒ පොත පිළිබඳවත් මෙන්න මෙවන් පුද්ගලයා තමයි දෙන්නේ. මේකේ වැදගත්ම කාර්යය තමයි ගරු අමාත්‍යතුමනි